අයියේ මම කොළඹට ආව ජොබ් එකක් හොයාගෙන මම බහින්න ළඟදී කවුරු හරි මගේ පර්ස් එක උස්සලා ගෙදර යන්නවත් අතේ සල්ලි නැහැ. පුළුවන් නම් කීයක් හරි තියෙනවා නම් දෙන්නකෝ අයියේ. නෑ මල්ලි නෑ. මල් ළඟ නෑ. උඹලත් මොනවා හරි දැක්කේනවනේ මම සල්ලි හොයා ගන්න ඕනේ හින්දා. නෑ අයියේ මං ඇත්තටම තමයි කියන්නේ. උඹලා වගේ උන් මීට කලින් අපි දැකලා තියෙනවා බා. ඵලයන්. අනේ අයියේ. දැන් උඹට එකපාරක් කිව්වනේ මං. ඵලයන් යනකොට පේන්නේ නැති වෙන්නේ. අයියේ මම කොළඹට ආව ජොබ් එකක් හොයාගෙන. මම බස් එකෙන් බහින ලඟ වෙද්දි කවුරු හරි මගේ පර්ස් එක උස්සලා. දැන් මට ගෙදර යන්නවත් සල්ලි නැහැ. පුළුවන් නම් කීයක් හරි දෙන්නකෝ අයියේ. අම්මත් ඇති මං දැන් එනකන් ගෙදර බලාගෙන. උඹලා ගැන අපි හොඳට දන්නවා. බොරුවට මෙතෙන්ට සල්ලි ඉල්ලන්න එන්න එපා උඹලා. උඹලා වගේ 10 දෙනෙක් විතර හැමදාම මේ කඩේට එනවා. ඒ හින්දා අපි ඔක්කොම දේවල් දන්නවා. උදේ පාන්දර අවුරුද්දේ ඵලයන් මං යන්න. එහෙම නෙවෙයි අයියේ. මම ඇත්තටමයි කියන්නේ. දැන් උඹට එකපාරක් කිව්වනේ. ඵලයන්. උඹලා වගේ මොකට හැදුවද කවුද බා? ඵලයන් දැන් මට පේන්නේ නැති වෙන්න. හරි අයියේ. අයියේ මම කොළඹට ආව ජොබ් එකක් හොයාගෙන. මම බහින්න ළඟදී කවුරු හරි මගේ පර්ස් එක උස්සලා. මට දැන් ගෙදර යන්නවත් අතේ සල්ලි කීයක්වත් නැහැ අයියේ. පුළුවන් නම් කීයක් හරි දෙන්නකෝ අයියේ. මේ මල්ලි උඹලා වගේ හොඳට රඟපාන්නව අපි මීට කලින් දැකලා තියෙනවා. අපි කොළඹ උඹලා හිතුවත් අපි ගමේ වුන් කියලා. අපි මේ කොළඹ වෙන හැමදේම දන්නවා හොඳට. බොරු නෙවෙයි අයියේ කියන්නේ මම අයියාගෙන් සල්ලි ඉල්ලන්න කලින් මම දෙන්නෙක්ගෙන් සල්ලි ඉල්ලුවා. ඒ කට්ටිය මට සල්ලි දුන්නෙත් නෑ අයියේ. උඹ කියන්නේ මම උඹට සල්ලි දෙයි කියලාද? උඹට කලින් කිව්වා අය වගේ තමයි මල්ලි මටත් කියන්න තියෙන්නේ. නෑ අයියේ. මම බොරුවට සල්ලි ඉල්ලනව නෙවෙයි. ඇත්තටම මගේ පර්ස් එක උස්සලා. මල්ලි මේ උඹට දැන් එක වතාවක් කිව්වා. ඵලයන් යන්න මෙතන. ඵලයන් යන්න. අයියෝ අයියපා මොදවක්වත් මේ මිනිස්සු කරන්නේ නැත්තේ. මම බොරු කියලා නෙවෙයිනේ. දැන් සමාජයේ ඇත්තම කාටුන කරදරයක් වුණොත් උදව් කරන කවුරුත් නැති හැටි. කමන්නේ මොන හරි තේ බලනවා. අම්මත් ඇති මන් දැන් ගෙදර එනකම්. හායි මචන්ලා කොහොමද ඉතින් ඔයාලට ඔයාලා වීඩියෝ එක බලුවද ඉවරනකම්ම? දැන් ඔයාලා හිතන ඇති වෙනදට කතා කරන්න යන්න වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවනේ යාළුවා කොළ බතරමං වෙලා කියලා. පේනවනේ මචන් දැන් තියෙන සමාජයේ හැටි. උදව්වක්වත් හරියට ඉල්ලගන්න කෙනෙක් නැති හැටි. ඒ හින්දා ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙන ආදර්ශය මොකක්ද කියලා දන්නවද? කවුරු හරි උදව්වක් ඉල්ලුවට පස්සේ පුළුවන් විදිහට උදව් කරන්න. දැන් පේනවනේ මගේ යාළුවාට වෙලා තියෙන දේ. එයා කී දෙනෙක්ගෙන් උදව් ඉල්ලුවද? ඔයාලා නිකමඩ හිතන්නේ ඔයාට ඔහොම දැක්ුණාම කොහොමද කියලා. කොච්චර දුක් වෙනවද කියලා, කොච්චර අසරණ වෙනවද කියලා. ඒ හින්දා මචල්ලා කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඒ උදව් ඉල්ලපු කෙනාට උපරිමයෙන් උදව් කරන්න. හරි මට දැන් යාළුවා ගන්න යන්න තියෙනවා.
එයාට කවුරු සල්ලි දෙන්නේ නැහැ නේ දැන් ඉන්න. පුළුවන් තරම් සමාජයේ ඉන්න අසරණ මිනිසුන්ට උදව් කරන්න බලන්න යාළුවනේ. හරි මචංලා. එහෙනම් මම දැන් යනවා. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අමතක කරන්න නැතුව මේ දකුණු පැත්තේ තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරන්න යාළුවනේ. මගේ යාළුවා වලට හැමදාම මොකක් හරි අවසානට කියනවනේ. ඒක මං කියලාම යන්නම් ඔයාලට. නැත්තම් යාළුවා මාත් එක්ක තරහ වෙයි. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ යාළුවනේ. දැන් දැක්කනේ මගේ යාළුවට වෙලා තියෙන දේ. වෙන්නේ ඒ වගේ තමයි. ටටා බයි.